සුලෝචන රාජපක්ෂ වගේම ලංකාවේ එකම එක ගීතයක් පමණක් ලියපු රචකයෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි වලි නානායක්කාර. සුනිල් එදිරිසිංහට ලියපු සඳකඩ පහන පමණයි. තව එක ගීතයක් රචනා කරලා තියෙනවා. නමුත් ඒක එළියට ආවේ නැහැ. ධර්මසේන පතිරාජ එකම එක ගීතයක් රචනා කරලා තියෙනවා. හිමින් සැරේ පියාවිදා. ඒක. එතකොට කරුණාසේන ජයල ගීත දෙකයි රචනා කරලා තියෙන්නේ. ඒ තමයි නුහුරුණු පුරුදු රහස පිළිබඳ සහ ජීවන විලමැද වැජබෙන කැකුලකි රූබර වූ යුවතිය. චන්ද්‍රසිරි පල්ලියගුරු එක ගීතයක් රචනා කරලා තියෙන්නේ. එන්න මගේ ප්‍රිය මිතුරෝ. දැන් ඔය සුලෝචන රාජපක්ෂ එක ගීතයයි ඒ වගේම ඔය වගේම කතාවක් තමයි මහාචාර්ය සනත් නන්දසිරිට එකම එක ගීතයක් රචනා කරලා දුන්නා කිසි දවසක හම්බෙච්ච නැති පුද්ගලයෙක්. ඒ තමයි විමල් ජයශාන්ත. එදා මෙදා තුර කඳුලට විවරු දැස් පියම්පත් කවුළු වසා.